මෙතන තියෙනවා ලින්න මාළු කිලෝ 1ක්. මේකට ඕන වෙනවා ප්‍රෙෂර් කුකර් එකක්. අපි මාළු ටික මේ විදිහට ප්‍රෙෂර් කුකර් එකට දාගන්නවා. ඊට පස්සේ ඒකට වතුර දානවා. කෑලි සාමාන්‍ය ගානට වැහෙන විදිහට මෙහෙම වතුර දාගන්න. ඊට පස්සේ ඒකට අපි දානවා පොල් තෙල්. ඔයාලට ඔලිව් ඔයිල් තියෙනවා නම් ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. මුලදී මම ඔලිව් ඔයිල් පාවිච්චි කරේ. අද ගෙදර තිබුණේ නැහැ. ඊට පස්සේ ලුණු ඇති පදමට දාගන්න. ඊට පස්සේ 3-5 පස්සේ ගම්මිරිස් දානවා. මම අපේ බබාටත් දෙන්න නිසා ගම්මිරිස් පොඩ්ඩයි දැම්මේ. ගම්මිරිස් වැඩි වෙන තරමට රසයි. ඊට පස්සේ විනාගිරි. ඊපස්සේ මෙහෙම හොඳින් මේක කවලම් කරගන්න, පොළව ගන්න. ඊට පස්සේ ප්‍රෙෂර් කුකර් එකේ මූඩිය හොඳට වහලා අපි මේක පැයක් තියෙන්න අරින්න ඕන. ලිපේ මද ගින්න ඉස්සරලාම කරන්න ඕන හොඳට ගින්දර පත්තු කරලා ගින්දර වැඩියෙන් දාලා පළවෙනි විෂල් එක යනකම් තියෙන්න අරින්න ඕන. ඊට පස්සේ ගින්දර හොඳටම අඩු කරලා පැයක් මේක තියෙන්න ඕන. මේ පැයකට පස්සේ මම ලිප ඕෆ් කරනවා. පැයකට පස්සේ මේක තියෙන්න ඇරලා නිවෙන්න පැය භාගයක් විතර තියලා මම දැන් මේක එළියට ගන්න තමයි යන්නේ. එහෙමම නිවෙන්න අරින්න ඕන ප්‍රෙෂර් එක වාෂ්ප පිට කරන්නේ නැතුව. මේ බලන්න සැමන් වගේම තියෙනවා දැන්. මම ඔයාලට පෙන්නන්නම් ඒ වගේ කටු සැමන් විදිහටම පොඩි වෙනවා. හොඳටම මෙලෙක් වෙලා කටු. මේ බලන්න මැද කටු හොඳට මෙලෙක් වෙලා. ඊට පස්සේ අපිට මේ විදිහට ඒක පොඩි කප් වලට ගබඩා කරලා තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. සැමන් වල එන සුවඳමයි එන්නේ සැමන් විදිහමයි. මේක අපට සැමන් විදිහට තෙල් දාලා සෑන්ඩ්විච් වලට ඒ ඕන දෙයකට සැමන් පාවිච්චි කරන විදිහටම අපිට සැරින් සැරේ පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට පොඩි පොඩි කප් වලට වෙන් කරලා තියාගත්තාම අපිට පාවිච්චි කරන්න ලේසියි.